අයිබෝන් සුබ උදෑසනක් සියලුම දෙනාට. ඉතින් කොහොමද මං මානසික සුවය මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම අදත් වටිනා ඔබට ධර්ම කරුණක් අරගෙන ඉන්න තමයි බලාපොරොත්තු. ඉතින් කොහොමද ඔබ සියලු දෙනා හොඳින්ද? ප්‍රශ්න ඔබට එනව නේද? ඒවා විසඳගෙන යනවද? ජීවිතේ ගමන හිමින්ද යන්නේ නැත්නම් ඔබ හිමිහිට උත්සාහවන්ත වෙලා ජීවිතේ දිනන්න උත්සාහවන්ත වෙන කෙනෙක්ද? ඉතින් අපි අදත් කතා කරන්න කලින් දෙයක් කියන්නටත් ඕනේ අම්මේ තාත්තේ මේ දැන් රස්නේ වැඩි ඔබට දැනෙනවා ගොඩක්. ඒ කියන්නේ ඒක අපේ ගතට හිතට ඔළුවට ගොඩක් දැනෙනවා රස්නේ. ඉතින් චූටි ඕදනක් දෙන්නත් ඕනේ මේ වෙලාවේ. බලන්න රස්නය අඩු තැනක සෑම මොහොතකම කාලය ගත කරන්න පුළුවන් තරම් නිවෙස් වල රැඳෙන්න පුළුවන් තරම් වතුර පානය කරන්න පුළුවන් තරම් බලන්න ඇඟ සිසිල්ව තියාගන්න චූටි ළමයින්ට දෙන්න ඕනේ අවවාදයක් අම්මලා තාත්තලා චුට්ටක් බලන්න අවධානයෙන් ඉන්න. මොකද එළියට එනවා නම් දෙපාරක් හිතන්න වැඩි රස්නේ තැන් වල යොදවන්න එපා. වතුර පුළුවන් තරම් වැඩිපුර දෙන්න නේද? ඉක්මනටම කේන්ති යන්න පුළුවන් ඔයාලට. නේද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ ඔබට මෙන්න මේ කරුණු ටික හිතේ තියාගෙන මම කතා කරන්නේ අපේ කත්නෝරු හාමුදුරුවන්ගේ වටිනා කරුණක් ගැන තමයි අදත් මම කතා කරන්නේ. මොකද අපේ හාමුදුරුව මහන්සි වෙන තරම් මේ ධර්මය ප්‍රචලිත කරන්න නේද? බලන්න වටිනාකම තනින් තැනට වැඩම කිරීමේ වටිනාකම අපිට කොච්චරද? දැන් අපිට සමහරට අපි හරි ආසයි කත්නෝරේ හාමුදුරුවෝ වැඩම කරනවා කොහම අපි සමහරට තැන් හොයාගෙන යන ඔබ තැන් හොයාගෙන ගිහිල්ලා ඇති. ඉතින් අපි ඇත්තටම සමහරට අපේ ගමට එනවා කියලා ඔබ හිත හදාගෙන ඇති. මොන තරම් ආශ්චර්යද අපේ හාමුදුරුවෝ මේ වන විට කරන්නේ. මේ තමයි මිනිස්සු ලැබපු උතුම්ම වාග්ය. ඉතින් මේක ඔබ දැන් ලබලා තියෙනවා. ඉතින් සමහරට දැන් මේ වන විට ධර්ම දේශනා සිය නෙමෙයි දහස් ගාණක් කළා. ඉතින් මිනිස්සු දහස් ගාණක් මේ සසරෙන් ගොඩ එන්න මිරිකෙත් දුක්ඛිත සසරෙන් ගොඩ එන්න මේ අපේ හාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරන්ගේ දහම ප්‍රචලිත කරන අවස්ථාවක්. ඔබ දන්නවද මේ කතාව? පෙර පිං ඇත්තෝ සසරේ ගමන් කරනවා. හැබැයි ධර්මයක් මුණ ගැහුණු වෙලාවකට පෙර පිං ඇත්තෝටත් බුදුදහම මුණ ගැහෙනවා. දැන් ඔබට පිං තියෙනවා බුදුදහම ජීවිතයට ලං කරගෙන ඒ පින ඉස්මතු කරගෙන ධර්මයේ තුලින් දකින්න. ඔබ දන්නවද? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ පෙර පිං තියෙන කෙනාට ධර්මයේ මුණ ගැහෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ ධර්මයට හැසිරලා තියෙන්න ඕන. ඔබ ධර්මයේ හැසිරලා තිබුණ නිසා තමයි මේ පෙර පින ඔබට මතුවෙන්නේ නේද? ඉතින් ඒක ගොඩක් ලොකු දෙයක්. මම කියන්නේ ඔබට ධර්මයේ දැන් හම්බ වෙච්ච මොහොතක් නේද? දැන් බලන්න අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ කොච්චර වැඩම කරනවද කියලා තැන් වලට ඔබ බලන්නකො නේද? සමහරට ඔබේ ගම හිට වෙන දිහාවක කොච්චර මහන්සි වෙනවද? අපේ හාමුදුරුවෝ ගැනම හිතන්නේ නැතුව අපි වෙනුවෙන් හිතනවා. මේක තමයි වටිනාම දේ. මේක ඇත්තම ලැබුණු වාග්යක්. ඒ කියන්නේ ඔබ දන්නවද ජේතවනාරාමයේ ඉස්සරහා තුණ්ඩසූ කර හිටියනේ මුණ ගැහුන්නේ නැහැනේ ධර්මයේනේ. ඇයි? පෙරපින් නැහැ. සසරේ පව් කරපු නිසා. හැබැයි ඒ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙම ධර්මෙ මුණ ගැහුණු අය ඉන්නවා. සුනීතට මුණ ගැහුන්නේ නැද්ද? සෝපාකට මුණ ගැහුන්නේ නැද්ද? කියන්නේ පිහිට උන්නේ නැද්ද? බුදුදහම පිහිට වෙනවා. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පිහිට වුණා. පිහිට වෙන්නේ පෙරපින් තියෙන කෙනාට. එතකොට ධර්මය මුණ ගැහුණා. නේද? ඒක තමයි වටිනාම දේ. ධර්මය මුණ ගැහෙන්න නම් ධර්මානුකූල ජීවිතයක් ගත කරලා සසරේ අපි ඒකට හේතු වෙන කරුණු ජීවිතේට එකතු කරගන්නවා. ඉතින් කත්නෝරුවේ හාමුදුරුවෝ අපිට බණ කියන්න සසරේ කොච්චර පෙරම් පුරන්නේ නැද්ද නේද? මෙහෙම බණ අහන්න පරිවාර සම්පත්තියක් ලබන්න ඒක මාර පිනක්. අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ වැඩම කරවීම සසරේ ලැබපු මේ අපි ලැබපු වාග්යක්. තනින් තැන් වලට අපිට ධර්මය ඇහෙනවා දේශනා කරනවා නේද? දැන් මේ ගමේ දේශනා කරනවා අපිට ඒක ලොකු වාග්යක්. මම අද කතා කරන්නේත් ඒකයි. අපේ හාමුදුරුවෝ තනින් තැනට වැඩම කරවීම. කිලෝමීටර ගණන් යනවා. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ කොච්චර ගියාද? ඇවිදගෙන බණ දේශනා කරන්න පෙරපින් තියන අය හොයාගෙන, සෝවාන් වෙන අය හොයාගෙන, සකු르දාගාමි වෙන අය හොයාගෙන බුදු නුවණට වැටෙනවා. ඉතින් අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ ඇත්තටම මොන තරම් වාග්යක්ද? ඒ ලැබපු වාග්ය මිල කරන්න බෑ අපිට. මං කියනවා අපි
මිනිස්සු වෙලා උපදින්න පුළුවන්. හැබැයි manussත්වයේ අරගෙන එන්න කියන එක තමයි අමාරුම දේ. ඒකට සසරේ මොනතරම් දේවල් අපි ප්‍රගුණ කරන්න ඕනිය. ඉතින් ඔබ ඒක ප්‍රගුණ කරලා තියෙනවා. ඒකයි බණ අහන්න ඔබ හුරු වෙන්නේ. බණට ඔබ හුරු වෙන්නේ. දහමට ඔබ හුරු වෙලා තියෙන්නේ. සීලයට ඔබ හුරු වෙන්නේ. ඉතින් අපේ කත්නූරුවේ හාමුදුරුවන්ට මේ පිනමැති කොච්චර මිනිස්සු මේ දුක්ඛිත සංසාරය ගැන කියා දෙනවා කිසිම දෙයක් දන්නේ නැති අය. මොකද්ද මේ ධර්ම කියලා තේරෙන්නේ නැති මිනිස්සු අද ධර්මයට හුරු වෙලා. මම දන්නේ ඒක තමයි. ඒ තමයි ආශ්චර්යය. මේ තමයි මට කරන්න ඇත්තටම මට හරි සතුටක්. ඉතින් අපි අපේ හාමුදුරුවෝ රැකගෙන ධර්මය රැකගෙන අපි ගමන යමු. ඒ ඇති ඔබ සියලු දෙනාටම බුදු සරණයි. දේ පිහිටයි. ගිහිල්ලා එන්න.